මේ දිත්තා සුලිකුණාටුව මගින් වැඩිම ආපදාවට ලක්වෙච්ච අමාත්‍යාංශයක් මම කිව්වා අපේ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශයේ යටතේ තියෙන අපි දන්නවා පාරවල් ගැන ගත්තොත් එහෙම පාරවල් වලට තමයි වැඩිම අලාභාණයක් සිදු වෙලා තියෙන්නේ. ඒ හා B ගණේ පාරවල් ගත්තොත් එහෙම 572ක් පමණ සෙක්ෂන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙනවා. මේ සියල්ල යථා තත්ත්වයට පත් කළ යුතු තත්ත්වයක තියෙනවා. මේක දුර ප්‍රමාණයක් විදිහට ගත්තොත් ගරු කතානායකතුමනි කිලෝමීටර් 1450.64ක් ලංකාවේ මාර්ග පද්ධතියේ A හා B මාර්ග මුළුමනින්ම මේ සුලිකුණාටුව මගින් විනාශ වෙලා තියෙනවා. මේකෙමුත් 1450 මුත් කිලෝමීටර් 723ක් මධ්‍යම පළාතේ පාරවල්. ඒතර වැඩිම හානියක් වෙලා තියෙන්නේ මේ මධ්‍යම පළාතට තමයි මාර්ග පද්ධතිය ගත්තා. මේ සඳහා අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. මේ කෙසේද මේ ප්‍රතිනිර්මාණය කරන්නේ සහ ඒට වැයවන දල ඇස්තිමේන්තු වගයන් කුමක්ද කිය. මේ සියලුම මාර්ග A/B අලාභාණයට ලක්වෙච්ච සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපිට වැය වෙනවා දල වශයෙන් රුපියල් මිලියන 68,844ක්. බිලියන නම් දල වශයෙන් 69ක්. මේක අපි දිස්ත්‍රික්ක වශයෙන් වෙන් වශයෙන් ගත්තොත් එහෙම පළාත් වශයෙන් වෙන් කරලා ගත්තොත් එහෙම මධ්‍යම පළාතට විතරක් ඒ බිලියන 69න් බිලියන 52ක්ම වැය වෙන්නේ මධ්‍යම පළාතේ පාරවල් A හා B පාරවල් පමණක් යථාවත් කිරීම. ඒකෙමුත් මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම බිලියන 32ක්. පාලම් වලටත් විශාල අලාභාණයක් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් පාලම් 40ක් සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් යථාවත් කළ යුතුයි. ඒමුත් පාලම් 18ක් ප්‍රධාන පාලම්. මේ 18 පමණක් යාවත් කාරණය කරන්න අලුතෙන් ඉදි කරන්න රුපියල් බිලියන 6කට වඩා වැය වෙනවා. මේ විදිහට ගත්තාම ගරු කතානායකතුමනි වෙච්ච ඩැමේජ් එක දල අස්තමේන්තු වශයෙන් ගත්තොත් එහෙම මාර්ග පද්ධතියේ විතරක් වෙච්ච අලාභාණිය රුපියල් බිලියන 75ක් දල වශයෙන් ඇස්තමේන්තු ගත වෙලා තියෙනවා. මේ අපි මුදල් වලින් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය. ඒ වගේම දැන් අපි මේක මෙච්චර කාලයක් අපි පාරවල් ප්‍රවාහනය හැදුවේ කන්ද කපනවා, පාර හදනවා, කාපට් කරනවා. හැබැයි සොයිල් ප්‍රොටෙක්ෂන් එකක් උඩ පැත්තෙන් කන්ද කඩන් යෑමක්වත් පල්ලෙහා පැත්තෙන් කඩාගෙන යෑමක්වත් අපි ගැන හිතුවේ නැහැ. ඒක ආරක්ෂා කිරීමට වැය කළේ නැහැ. නමුත් අපි ඉදිරියට හදන සැලසුම් වලදී ඒකත් එක්ක අතුලත් කළා තමයි අපි නිර්මාණය කළ යුත්තේ. මේ සඳහා දල වශයෙන් අපි ගත්තොත් එහෙම ඩැමේජ් ඉම්ප්‍රූව්මන්ට් සහ සේෆ්ටි ස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට්ත් එක්ක ගත්තොත් එහෙම ඒ සඳහා අපිට හිතෙනවා දල වශයෙන් රුපියල් බිලියන 115ක් වමන වැය වෙනවා කියලා. මේ සම්පූර්ණ වියදම මේ ඩැමේජ් එක සම්පූර්ණයෙන් රිකවර් කරලා මේ තිබ්බට වඩා හොඳට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දල වශයෙන් අපිට රුපියල් බිලියන 190ක වගේ මුදලක් වැය වෙනවා මේ මාර්ග පද්ධතිය යථාවත් කරන්න. මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම මාර්ග 102ක් ඒ සහ B මාර්ගات ඇතුළත්ව අවහිර වෙලා තිබ්බා. මේ වෙනකොට මාර්ග 98ක් ප්‍රවාහනය සඳහා විවෘත කරලා තියෙනවා. මාර්ග 4යි තාමත් අපිට අවහිර වෙලා තියෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 38ම විවෘත කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග 53න් දෙකක් අපිට තවත් තියෙනවා විවෘත කර ගැනීම සඳහා. ලංකාවේ හානියට පත්වෙච්ච සියලුම මාර්ග කෙසේද නිර්මාණය කරන්නේ වැය වෙන මුදල දිනවකානුත් එක්ක අපි සම්පූර්ණයෙන්ම සැලසුම් සකස් කරලා තියෙන අපිට ඉදිරි කාලයේදී මේ වැඩ කටයුතු ටික අපිට සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා කියන එක අපි ලොකු විශ්වාසයක් තියෙනවා.